ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් යාළගේ මේ දවස්වල තියෙන අධ්‍යක්ෂ පාලන හා ආයතනික කටයුතු තනතුරු සඳහා ජොබ් වේකන්සීස් දාලා තියෙනවා. බාහිර අයට තමයි මේ ජොබ් වේකන්සි එකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මම සඳහන් කළ තනතුරු සඳහා සුදුසුකම්ලත් අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැඳවනු ලැබේ. අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් හා පළපුරුදු විදිහට කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පළමු හෝ දෙවන පන්තියේ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් සමග කළමනාකරණ මට්ටමේ වසර 20ක සතුටුදායක සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර ඉන් අවුරුදු 7ක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ සතුටුදායක සේවා පළපුරුද්දක් සහිත වීම හෝ කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ මානව සම්පත් කළමනාකරණයේ ක්ෂේත්‍රයේ පළමු හෝ දෙවන පන්තියේ ගෞරව උපාධියක් සහ එම ක්ෂේත්‍රයේ වෘත්තීය ආයතනයක ආයතනික සමාජිකත්වයක් සමග කළමනාකරණ මට්ටමේ වසර 20ක සතුටුදායක සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර ඉන් අවුරුදු 7ක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ සතුටුදායක සේවා පළපුරුද්දක් සහිත වීම හෝ කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ මානව සම්පත් කළමනාකරණයේ ක්ෂේත්‍රයේ පිළිබඳ උපාධියක් සහ පශ්චාත් උපාධියක් ලබා තිබීම සහ දීප ව්‍යාප්ත සේවයේ පළවෙනි පන්ති නිලධාරියෙකු වීම හෝ කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ මූලික උපාධියක් සහ එම ක්ෂේත්‍රයේ වෘත්තීය ආයතනික සමාජිකත්වයේ සහ දීප ව්‍යාප්ත සේවයේ පළවෙනි පන්තියේ නිලධාරියෙකු වීම. වෙනත් සුදුසුකම් විදිහට සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට දත්ත සමුදා කළමනාකරණය සහ සම්මත මෘදුකාංග පැකේජ පිළිබඳ මනා දැනුමක් තිබිය යුතු වීම. හෝ ඉංග්‍රීසි සහ සිංහල හෝ දෙමළ භාෂාවලින් විශිෂ්ට sannivedana කුසලතා ලිඛිත සහ වාචිකව තිබීම. බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ලෙස බඳවා ගැනීම ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුවේ. වයස් සීමාව විදිහට වයස අවුරුදු 24ට නොඅඩු සහ වයස අවුරුදු 55ට නොවැඩි විය යුතුය. වැටුප් ප්‍රමාණය TRC 1.3 යටතේ රුපියල් 2,62,752ක වැටුපක් ඔබට හිමි වේ. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2025 10/2. වෙනත් අවශ්‍ය සුදුසුකම් සහ විස්තරාත්මක දැන්වීම සහ අයදුම්පත් සඳහා කරුණාකර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වෙන www.trc.gov.lk වෙත පිවිසෙන්න. ඉතින් මේ වගේ ජොබ් වේකන්සීස් ගැන තව දැනගන්න find.lk jobs අපිව දැම්ම subscribe කරලා තියාගන්න.